Beauty and Health ලීගල් සියතට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ප්‍රෙඩ්නිසිලෝන් කියන ඖෂධය ගැන. ප්‍රෙඩ්නිසිලෝන් කියලා කියන්නේ ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් වන ස්ටීරොයිඩ් කාණ්ඩයේ කෝටිකෝස්ටෙරොයිඩ් කියන ගෲප් එකට අයත් වන ඖෂධයක්. ප්‍රෙඩ්නිසෝන් කියලා තවත් ඖෂධයක් තියෙනවා. නමුත් මම අද කතා කරන්න යන්නේ ප්‍රෙඩ්නිසිලෝන් කියන ඖෂධය ගැන. මේ ඖෂධය ඔයාට ලබා ගන්න පුළුවන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත පමණයි. ඉතින් මේ ඖෂධය භාවිතා කරන අවස්ථා මොනවද කියලා මම මුලින්ම කියන්නම්. ඇලර්ජි තත්ත්වවලදී ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය ලබා දෙනවා. එතකොට ඇදුම හෝ ඇස්මා රෝගී තත්ත්වය සඳහා මේ ඖෂධ ලබා දෙනවා. රුධිර වාහිනී සම්බන්ධ ගැටලුවලදී ඔටෝ ඉම්යුන් ඩිසෝඩර්ස් ආතරයිටිස් වගේ රෝගී තත්ත්වවලදී මේ ප්‍රෙඩ්නිසිලෝන් ලබා දෙනවා. ඒ වගේම ආසාදන සමහර සමේ රෝගී තත්ත්ව සමහර පිළිකා තත්ත්වවලදී මේ ඖෂධය ලබා දෙනවා. තවත් විශේෂ අවස්ථාවක් තමයි අපේ ශරීරයට මොනවා හරි අලුතින් අවයවයක් බද්ධ කරාම මේ අවයවය ප්‍රතික්ෂේප වෙන එක වළක්වා ගන්න මේ ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය ලබා දෙනවා. ඔය ඖෂධයේ පවතින ආකාර කීපයක් වෙනවා. මිලිග්‍රෑම් 5 පෙත්තක් තියෙනවා. එතකොට සිරප් එක තියෙනවා. ඉන්ජෙක්ෂන් එක තියෙනවා. ඉන්ජෙක්ෂන් එක සාමාන්‍යයෙන් රජයේ රෝහල් වලදී තමයි ලබා දෙන්නේ. ඒක නිවෙස්වලදී භාවිතා කරන්න දෙන්නේ නැහැ. සිරප් එක කුඩා දරුවන්ට ලබා දෙනවා. මිලිග්‍රෑම් 5 පෙත්ත තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ මේ ඖෂධයේ. මේ ඖෂධයේ මේ මිලිග්‍රෑම් 5 පෙත්ත කීප ආකාරයකට ලබා දෙනවා. සමහර වෙලාවට පෙති කීපයක් දවසට කීප වරක් ලබා ගන්න මේ ඖෂධය වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා. එතකොට සමහර වෙලාවට දවසට එකවරක් ලබා ගන්න කියලා නිර්දේශ කරනවා. මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම උදේට ලබා ගන්න ඕන. මොකද රාත්‍රී කාලයේ ගත්තොත් එහෙම නිින්දට බාධා ඇති වෙන්න පුළුවන් නිසා. ඊට අමතරව තවත් සමහර අවස්ථාවලදී ටේල් ලොක් ක්‍රමයට මේ ඖෂධය නිර්දේශ කරනවා වෛද්‍යවරුන් විසින්. ඒ විදිහට ටේල් ලොක් විදිහට දුන්නාම සාමාන්‍යයෙන් දවස් 3ක් ඒ වගේ කාලයක් උදාහරණයක් විදිහට පෙති 3 ගානේ දවසට දෙපාරක් මුල් දවස් 3 ඊළඟ දවස් 3 පෙති 2 ගානේ දවසට දෙපාරක් එතකොට ඊළඟ දවස් 3 පෙති 1 ගානේ දවසට එකපාරක් මේ වගේ ටේල් ඔෆ් ක්‍රමයකට ලබා දෙන අවස්ථාවක් තියෙනවා. මම උදාහරණයක් කිව්වේ. එතකොට ඒ විදිහට ලබා දෙන අවස්ථාවකදී නම් ඔයා මේ ටේල් ඔෆ් එක පටන් ගත්තොත් අනිවාර්යෙන්ම ඒක නවතිනකම්ම ඉවර වෙනකම්ම ඒ විදිහට මේ ඖෂධය ලබා ගන්න ඕනේ. ඉතින් මේ ඖෂධය භාවිතා නොකළ යුතු අය ගොඩාක් දෙනෙක් ඉන්නවා. ප්‍රෙග්නන්ට් අය, එතකොට කිරිදෙන මව්වරුන්, ග්ලෝකෝමා වැනි රෝගී තත්ත්ව තියෙන අය, තයිරොයිඩ් රෝගී තත්ත්ව තියෙන අය, ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්ව තියෙන අය, එතකොට අක්මාවේ රෝග තියෙන අය, ඒ වගේම කිඩ්නි වලට ඇලර්ජි තියෙන අය, ඒ වගේම දියවැඩියා රෝගීන්ට මේ වගේ බොහෝ දෙනෙක්ට අක්මාවේ රෝගී තත්ත්ව තියෙන අයට, එතකොට මීමැස් මොරය රෝගය හැදෙන අයට, මානසික ආබාධ තියෙන අයට මේ වගේ ගොඩාක් අයට මේ ඖෂධය සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ නැහැ. මීට අමතරව ළඟදී හෘදයාබාධයකට ලක් වුණු හරි නැත්නම් හෘද අකර්මණ්‍ය මේ රෝගී තත්ත්වෙන් පෙළෙන අයට මේ ඖෂධය නිර්දේශ කරන්නේ නැහැ. මේ ඖෂධයේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන බැලුවහම මුලින්ම අපිට කතා කරන්න පුළුවන් කාරණාවක් තමයි weight gain කියලා කියන්නේ බර වැඩි වීම. මොකද මේ ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය ලබා ගත්තාම අපිට බඩගින්න වැඩි වෙනවා. එතකොට ආහාර වැඩිපුර ලබා ගැනීම නිසා අපි මහත් වෙන බර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරය තුළ තරලය එකතු වීම නිසා අපේ බර වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට කොණ්ඩේ තුනී වීම, හරියට නිින්ද නොයන එක, ඒ වගේම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම, ශරීරයට දහඩිය දැමීම වැඩි වීම, ශරීරයේ තැන් තැන්වල මේද තැන්පත් වීම, සමහර වෙලාවට අධි රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් අවරුධිර පීඩනය පවා ඇති වෙන්න පුළුවන්. මේ ඖෂධයේ සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට කුෂින් සින්ඩ්‍රෝම් ඇති වෙන්නත් පුළුවන්. මේ කුෂින් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ අපේ ශරීරයේ තැන් තැන්වල මේද තට්ටු තැන්පත් වෙනවා. එතකොට බඩේ සීදීම් වගේ තුවාල ඇති වෙනවා. ඒ වගේම මූන් ෆේස් කියලා කියනවා. අපේ මූණ රවුම් හැඩයකට
පත් වෙනවා. ඉතින් මේ ප්‍රෙඩ්නිසිලෝන් කියන ඖෂධය වැඩ කරන විදිය එහෙම නැත්නම් මේකේ තියෙන මේ සයිඩ් ඉෆෙක්ට්ස් කියන දේවල් සමහර තවත් අනිකුත් ඖෂධات එක්ක ඉන්ටරැක්ට් කිරීම නිසා අඩු වැඩි වෙන්න පුළුවන්. වැඩ කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් නිසා ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ඔයාට මේ ඖෂධ නියම කරන වෙලාවේදී ඔයා භාවිත කරන අනිකුත් ඖෂධ ගැන වෛද්‍යවරයාට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඔයා මොන හරි හර්බල් ප්‍රොඩක්ට්ස් ගන්නවා නම් සප්ලිමන්ට්ස් ගන්නවා නම් ඒ සම්බන්ධවත් වෛද්‍යවරයාට දැනුවත් කරන්න ඕනේ. මොකද මේ ප්‍රෙඩ්නිසිලෝන් කියන ඖෂධය ඇස්පිරින්, ඉබුප්‍රොෆෙන් වගේ පේන් කිලර්ස් අපි වේදනාවට ගන්න ඖෂධ එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මේ ප්‍රෙඩ්නිසිලෝන් කියන ඖෂධය මගින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කරනවා. මම අර කලින් කිව්වා වගේ අපි ශරීරයට අලුත් අවයවයක් බද්ධ කරාම ඒ අවයවය ශරීරය විසින් ප්‍රතික්ෂේප කරන එක නවත්තන්න අපි මේ ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය දෙනවා කියවනේ. ඒකට ඒ අවස්ථාවේදී කරන්නේ අපි ප්‍රතිශක්තිකරණය අඩු කිරීමක්. ඉතින් මේ ප්‍රෙඩ්නිසිලෝන් මගින් මේ විදිහට ප්‍රතිශක්තිකරණය අඩු කරන නිසාත් ඒ වගේම ප්‍රෙඩ්නිසිලෝන් අපිට ඕන විදිහට නිකරුණේ භාවිතා කරන්න ගත්තොත් එහෙම withdrawal symptoms පවා ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ හරියට ඇබ්බැහි වීමට ආසන්න සමාන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක නවත්තන්න ගියාම ඔයාලට ඒක ඕනමයි කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන් මේ ඖෂධ නිසා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්න වෛද්‍ය නිර්දේශය ලබාගත යුතුම ඖෂධ ඒ විදිහට භාවිතා කරන්න ඕනේ. අපිට දින නියම කරන ප්‍රමාණයට ඒ ආදාළ මාත්‍රාව ලබාගෙන මේ ඖෂධ නවත්තන්න ඕනේ. ඉතින් මම හිතනවා අදත් වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ ඖෂධ ගැන දැනගන්න අනිත් අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. Thank you so much for watching.